Hello, everybody. I just wanted to make a statement about the current situation in Sri Lanka. So, I will do this in my native language, which is Sinhala. සහෝදර සහෝදරවරුනි මට දැනගන්ට ලැබුණා මේ දවස්වල ලංකාවේ මේ පෝලිං ප්‍රශ්න තියෙනවා බඩු ගණන් වැඩි යනම් මනං කියලා මේ ගොඩක් මේ මාධ්‍ය විද්‍යුත් මාධ්‍යවලයි එතකොට ටීවී එකේ උනුයි මගේ යාළුවෝ හිත මිතුරු නෑද මගේ සහෝදර සහෝදරයන්ගෙනුයි හැම කෙනාගෙන්ම දැනගන්න ලැබෙනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. දැන් මේ ප්‍රශ්න වලට මේකේ මූලික හේතුව කියලා සමහර උදවිය මේක ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා කියලා ආරංචියක් තියෙනවා. මම ඒක දැකලා තියෙනවා මේ විද්‍යුත් මාධ්‍යවලයි ඉන්ටර්නෙට් එකේ යනම. ඒතකොට ඇත්තටම කියනවා නම් මම ජීවත් වෙන්නේ කැනඩාවේ. ඉතින් සමහරවිට මම මේ කියන ඒවා සමහර මිනිස්සු හිතයි උඹලා නම් මේ ඔය වගේ රටවල ඉඳගෙන සැප සම්පත් ලැබමින් ඉන්නවා අපි ලංකාවේ දුක් විඳින දුක අපිට තේරෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම කියනවා නම් අපි පිටේ ඉඳලා බලනකොට අපිට තේරෙනවා මේක මේ ආණ්ඩුවේ වැරද්දක් නෙවෙයි මේක උනේ සිද්ධිය මේක උනේ ඔයගොල්ලන් දන්නවා ඇති මේ මැද පෙරදිග තියෙන යුද්ධයේ හින්දා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ තෙල් ගණන් ගිහිල්ලා තියෙනවා මේ යුද්ධේ හින්දා මොකද තෙල් මේ පරිහරණය කරන්න ඒ කියන්නේ ආනයනපනය කරන ඒවා ඔක්කොම නැවතිලා තියෙනවා ගොඩක් දුරට ඒකින්ද තෙල් වල හිඟක් තියෙනවා ඉතින් තෙල් වල හිඟයක් වුණාම ඒක හැම දෙයකම විශේෂයෙන්ම මේ අනිත් පාරිභෝගික දේවල් වලට හැම දෙයකම බලපානවා මොකද බඩු බාහිර ආදී ගෙන යන්න ක්‍රම විදියක් නැහැ ගේන්න විදියක් නැහැ තෙල් නැහැ ඔය ප්‍රශ්න තියෙන එතකොට ඉතින් බඩු ගණන් යනවා තෙල් ගණන් යනවා තෙල් අඩු වෙනවා ඉතින් ඔය ප්‍රශ්න වෙනවා ඉතින් ඒකට මූලික හේතුව තමයි මේ යුද්ධේ මැද පෙරදිග එතකොට මැද පෙරදිග තියෙන යුද්ධේ පටන් ගත්තේ ලංකාවේ මේ ජනාධිපතිවත් ලංකාවේ ආණ්ඩුවත් නෙවෙයිනේ ඉතින් නමුත් ඒ හේතුව හින්දා ලෝකේ හැමතැනම දැන් අපේ ඉන්න රටවල්වත් මේ කැනඩාවෙත් මේ බඩු ගණන් ගිහිල්ලා තෙල් ගණන් ගිහිල්ලා ඉතින් අපිටත් ওই ප්‍රශ්න තියෙනවා මුළු ලෝකේ හැමතැනම ඉතින් ලංකාවේ උදවිය අපි දැනගන්න ඕනේ මේක එකපාරටම මෙහෙම දෙයක් වුණා හැටියෙම ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ නැතුව මේකට ටිකක් පුළුල්ව බලන්න ඕනේ මේකට මේ මොකක්ද මේකට හේතුව කියලා. ඉස්සර නම් ඔය 2021 2022 මේ අරගල කාලේ පෝලිං තිබුණා තෙල් පෝලිං අනම්මනම් ඒක ඒ හේතුව වෙනයි. ඒකට ඒ දවස්වල අපිට අපේ මට දැනගන්න ලැබුණ හැටියට අපේ රටේ මේ ඩොලර් තිබ්බේ නැහැ සල්ලි තිබ්බේ නැහැ ඔය බඩු ගන්න තෙල් ගන්න අනම්මනම් කරන්න සම්මා අපේ ඩොලර් සංචිත ඔක්කොම ඉවර වෙලා ඉතින් බඩු ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ ඒකින්ද ඒ අඩුපාඩු හිඟකම් අපිට ඒ දවස්වල තිබුණා නමුත් දැන් අපිට ආරංචි මේ ආණ්ඩුවේ අපේ රටේ සල්ලි තියෙනවා ඩොලර්ස් ඔක්කොම තියෙනවා බඩු ගන්න නමුත් බඩු නැහැ බඩු ගන්න විදියක් නැහැ තියෙන අනිවාර්යෙන් මේකෙන් ඉතින් බඩු හිඟින්දා ඒගොල්ලන්ට අලුත් ක්‍රමවේද මේ දාන්න වෙනවා විශේෂයෙන්ම ඔය QR කෝඩ් වාගේවා මේ තියෙන මොකද තියෙන තෙල් ටික හරි මර්ධනය කරගන්න. ඉතින් පෝලිං ඇති වෙනවා අනිවාර්යෙන්ම. නමුත් ඕකට ඉතින් ඕක අපි දන්නවා ඕක తాවකාලිකයි. මේ යුද්ධ ප්‍රශ්නේ වුණාට පස්සේ නැවතත් තෙල් එහාට මෙහාට යන්න ගත්තට පස්සේ ওই ප්‍රශ්න විසඳෙනවා. ඉතින් එකපාරට මේ ආණ්ඩුවට කඩා බැනලා මම මේ කාටවත් ඇත්තම කියනවා මම මේ කිසිම ආණ්ඩුවකට සලකන මිනිහෙක් නෙවෙයි. නමුත් අපි පිටේ ඉඳලා අපිට තේරෙනවා දැන් මේ ආණ්ඩුවෙන් යම් කිසි දෙයක් වෙනවයි කියලා. ඉතින් ඒකින්දයි මම හිතන්නේ අනික අපි දන්නවා මේකට හේතුව මොකක්ද කියලා ඔය බඩු ගණන් යන්නයි පෝලිං වල හේතුව අපි දන්නවා හොඳටම. ඉතින් ඒකින්ද ආණ්ඩුවට බනින්න එපායි කියන එක තමයි මගේ ඉල්ලීම. මේ ටිකක් කල්පනා කරලා බලන්න මේ ගැන. අනිත් එක තමයි මේ ආණ්ඩුව දැන් පහුගිය දවස්වල ඕගලන් අපි කී හිටියානේ අවුරුදු 70ක්ම මේ රට කෑවා මේවා හොරකම් කරා නම්මනම් කියලා. ඉතින් දැන් එහෙම ඇත්තටම එහෙම හොරකම් කරන කතාවල් අනම්මනම් මේ ආණ්ඩුවෙන් අපිට දැනගන්න ගන්න ලැබෙන්නේ නැහනේ. දැන් කලින් ආණ්ඩුවල හොරකම් කරාද මොනවද කියන ඒවා අපිට මත පෞද්ගලිකව මම නම් දන්නේ නැහැ. නමුත් අපි අහලා තියෙනවා මේ විද්‍යුත් මාධ්‍යවලුයි එක්කෙනා කියනවායි කෑ ගහනවායි පාර්ලිමේන්තුවේදී කෑ ගහලා තිනවා පරණ කට්ටිය මේ හොරකම් කරා ආණ්ඩුවෙන් මේ අපේ රටේ සල්ලි හොරකම් කරා නම නම් කියලා. නමුත් එහෙම දෙයක් කරලා තියෙනවා නම් එහෙම ඒවා නීතියානුකූලව නීතියේ ලංකාවේ නීතිය අනුව ඒ කරපු පුද්ගලයෝ ඒ දඬුවම් විඳි. ඒක අපි දන්නේ නැහැ. ඒ ගැන ඉතින් වාද විවාද කරන්න පුළුවන් දන්න කට්ටියට. නමුත් අඩු ගානේ මේ ආණ්ඩුවෙන් එහෙම දෙයක් අපිට ඇහෙන්නේ නැහැ. ඒ හොරකම් කියන කතාව ඇහෙන්නේ නැහැ. පගා ගත්තා, කප්පම් ගත්තා, අනම්මනම් කියන කතාවල් ඒ වගේ දේවල් අපිට ඇහෙන්නේ නැහැනේ. ඉතින් ඒ කියන්නේ රටේ සල්ලි අඩු ගානේ එහෙම පරිහරණය වෙන්නේ නැහැ. හරි විදියට පරිහරණය වෙනවා කියලා අපිට හිතෙනවා. හම්බ කරන සල්ලි ටික. ඉතින්
මම මේ කියන්න හදන විශේෂයෙන්ම නැවතත් මේ ආණ්ඩුවට මේ ගැන බැන ඉන්නේ නැතුව කරුණාකරලා පොඩ්ඩක් හොයලා බලන්න අනික ඉවසන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න අපිට ඕනතරම් ඇවිල්ලා තියෙනවානේ ලංකාව කොහොමදත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා මේ පහුගිය දවස්වල අපිට මේ එක එක ආපදාවන් සිද්ධ වෙලා අපි ඒවෙන් ගොඩ ආවනේ කොහොම හරි ඉතින් ඒ වගේ ලංකාවේ මේකත් ඉවසගෙන ඉන්න මේ ආණ්ඩුවට එකපාරට බහැලා පෙළපාලියණ්ඩයි මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරලා කිසිම තීරමක් නැහැ. මොකද මේ ආණ්ඩුව පෙරළුවට පස්සේ තව මොකක්ද ගේන්න තියෙන ආණ්ඩුව දැන් try කරන්නේ හැම කෙනාම. ඒකින්ද මේගොල්ලන්ට දැන් අවුරුදු 5ක් තියෙනවා. ඒ අවුරුදු 5 chance එක දෙන්න. අවුරුදු 5න් පස්සේ ඉතින් ඒගොල්ලන්ට මේ chance එකක් එනවනේ ආපහුත් නැවත වාරයක් වෙනවා. මේගොල්ලන්ම තියාගන්නවද වෙන කෙනෙක්ව ගේනවද කියලා. නමුත් මේ මේගොල්ලන්ට දීලා තියෙන මැන්ඩේට් එකට ඔය chance එක දෙන්න අවුරුදු 5ක්. ඊට පස්සේ බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ తాවකාලික මේ වෙලා තියෙන අපිට මේ ප්‍රශ්න ඇත්තටම తాවකාලිකයි. ඉතින් ඒකින්ද කරුණාකරලා ඉවසගෙන ඉන්න කියලා මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. හැම කෙනාගේම මගේ යාළු මිතුරන්ගෙන් නෑදෑ මිතුරන්ගෙන් දන්න නොදන්න හැම කෙනාගේම මේ වීඩියෝ මාර්ගයෙන් මගේ අදහස් පළ කරන්නයි මම මේක වීඩියෝ කරේ. ඉතින් නැවතත් මම මින් ඉදිරියටත් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන. මගේ අදහස් මේ වෙනුවෙන් මගේ අදහස් මම පළ කරනවා මේ විද්‍යුත් මාර්ගය තුලින් මේ YouTube මාර්ගය තුලින් අපිට කොහොමද හැංගෙන්නේ කියලා පිටරට එන්න කෙනෙක් හැටියට. බොහොම ස්තුතියි.